ස්තුතියි මෙතෙක් කියලා ඔබ හමුවේ විස්තර විචාරයේ සම්බන්ධව දුලා සඳරුවන් මාතා සහ ලක්කී ලක්මාල්ලන මාතෘ දෙපළට මේ ආලියල කැරිබියන් නායකතුමන්ට මදක් ආරාධනා කරනවා ඔබ විස්තර විචාරය කරන අන්තයට සම්බන්ධ වෙන ලෙස ඒ අතරතුර උඩ පාන්දුව අක්ලෂී ෂයින දුරක් දිවගොස් උඩ පාන්දුව වසර අවසානයේ කුරුණෑකල නීට් නියෝජනය කරන ලද කඩකිය ආදාබර ක්‍රඩාරණි හිතවතුනි නිරා මොබයිල් කණ්ඩායමේ නායකතුමන්ටයි මේ ආරාධනය ඔබ ලබා දුන් ආයුධ පත්‍ර ගාස්තුව නැවත ලබා දෙන්නට තීරණය කර තිබෙනවා. ඉතින් ස්ථාභාගන ශීල කණ්ඩායමල ස්තුතිය වර පාරක් කෙල්ලකනා බලමු ඔඩගෝනේ උඩ පාන්දුව සොරක්කේ වරක්කේ ගන්නවා සමගී වෙනස් පලක්නා දෙවන විකට්ටුව පිට බැටෙනවා මුලක්කුණු සංඛ්‍යාව ලකුණු 6ක් තිබෙදී ප්‍රථම විකට් දෙකක් දැන් බිඳ වැටි තිබෙනවා වෙනස් පලක්නා කණ්ඩායමේ දැන් පළමු පන්දු වහරේ ක්‍රියාත්මක කරන ලද අෂාට් සාර්ථක ප්‍රතිඵල ගෙනවිත් දෙන ආකාරයක් දක්වලා ලැබෙනවා අපිට සූදානම් පන්දු මුකාන නවක දකුණු අපිටිකරුව හමුවේ එවර පහරක් කෙලකනු සාදරුවේ මයුර ප්‍රබෝධ පන්දුව පොයින්ට් කලාපයට ගමන් කරන විදිහට ඉක්මනින්ම ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා. ලකුණ සමගම ලකුණු තත්ත්වය පාකි ලකුණු 7 දක්වා දැන් වැඩි කරගෙන හමාරයි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි. ආයුධ පත්‍ර ගාස්තුවක් නොමැතිව 10 අද කරන ලද තරග මාලාවක් කඩේට මට මේ තරග මාලාව නම් කරන්නට පුළුවන් දාබර ක්‍රාලණේ තවතනේ වර පාරා කෙල්ල කරනවා පාන්දු අටේ පෙක්ස්ට් කාවයලි ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. එම ලකුණු 6 සමගී ලකුණු 12යි මහීර ප්‍රබෝධ සම්බන්ධ වුණේ ලකුණු 13යි. කිසිරි මාතා අපගේ ශබ්ද පරිපාලකතුමන්ටයි මේ ආරාධනය මදක් සම්බන්ධ වන්න ඔබ අතින් අප සූදානම් වන්නේ මේ තරග මාලාවට සහභාගී වුණු කීප දෙනෙකුට මේ සමරු තිලෙන පිරිනමන්නට කැන්ඩි ෆොටෝග්‍රාෆ් ආයතනයේ ෆොටෝ ෆ්‍රේම් ආයතනයේ රසික බස්නායක මාතා අපට මාර කළද ආස්ලම් මාතාට ආරාධනා කරනවා කැඩි ලංකා ක්‍රඩිකයා වමත් මදවික පන්දයවන්න සූදානම් ඒවර අලංකාර ස්ක්වාඩ් පහර කෙලෙකන පන්දුව කවද සිදි ගමන් කෙලෙක ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා. ඒ ලකුණ සමගම දැන් ලකුණු පූර්ව ලකුණු දෙවන ලකුණත් එක්ක අස් කර ගන්නවා. ඉතාමත් මේ පන්දුව කෙලිම කඩුල්ලේ දවටුවෙන් තමත් හොඳ පන්දු බාර දීමක් කෙසේ වෙතත් එවර සීමාවේ රැඳී සිටි දකුණු අපේතිකරුවා මයුර ප්‍රබෝධ සූදානම් නැවත සම්පත් පන්දුවක් යොමු කරන්නට කවින්ද ඉරෝෂ් වමත් ප්‍රතිකරුවා පාරක් කෙල්ල කරන පන්දුව ඇතියන්නේ ලංගන් සාමිඩෝන් අතරේ ලහිරු චන්දි මහල් පන්දුව රැකගෙන බාර කරන විට ලකුණකින් සහීමකට පත් වෙනවා. එම ලකුණ සමගී ලකුණු 18 දක්වා දැන් නියල දක්ිනවා. ලකුණු 18යි ක්‍රියාත්මක වන්නේ හිනිබේ තෙවන පන්දු වාරය දැන් විනාඩි 6කට ආසන්න කාලයක් ගතව තිබෙනවා. විනාඩි 9යි ඒ කිනිමකට ලබා දී තිබෙන්නේ කාර්යයකට දැන් නැවත සූදානම්. එවරත් පිට ඉන්නට පිටතෙන් පන්දුව ඉලිමක් කරනවා. නමුත් විනිශ්චයකාරතුමා නිදායි දාබර ක්‍රාරණේ හිතමතනේ නමුත් මලි ජයපත්ව සංඥාවක් නිකුත් කරා. නමුත් ඒ සුබදායි සංඥාවක් නොවන වග සිපත් කරනවා. ලකුණු 18යි සාදී දැන් තමත් කේකයක් කපන්නට ශිල් සමාජිකයන් ඒකාබද්ධව දැන් සූදානම් වන්නේ මනෝ මාතාගේ සිඟිති දැරීගේ උපන්දිනය යොදා ගනිමේ පාත්වන ලබන මේ දැවන්ත ක්‍රිකට් තරග මාලාව මාතලේ ක්‍රිකට් ඉතිහාස වෙනස් කරන ලද තරගාවලියට අපිට මේ තරගාවලිය මාතලේ ලංකන්ස් තරගාවලිය නම් කරන්න පුළුවන්. ලකුණු 18යි ඉනිමේ තුන්වන පන්දු වාරය තිල්ෂාන් ක්‍රියාත්මක කරන්නේ වාමතින් පිටාසුරුවන කඩකියා සෝදානා කාවින්ද ඉරෝෂ් ඉදිරියේ පන්දුව යමු වෙන කඩල රකින්න අතර බලමු කඩල රකින්න පන්දුව රැකගෙන තිවගොස් බේලිවත් කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. තවත් විකට්ටුවක් මිද වැටෙනවා. වෙනස් පොලක්ජා කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 18ක් තිබියදී නිශාන්ත වීරකෝන් නිහතමානී ගති පැවතුම් ඇති ඉතාමත්ම අපූර්ව අයෙක් දාබර ක්‍රීඩාලු ලිහිතතුරේ දැන් සූදානම් මයුර ප්‍රබෝධ මේ පන්දුව පිළිගන්න දකුණත් මදවික පන්දු යන්න හමුවේ එවර පාරක් කෙලකන පන්ද ළඟන් දෙසිටවන්න පාර්ශ්වම ලකුණක් කරා පැතිමාරු කර ගන්න. එම ලකුණ සමග ලකුණු 19යි වෙනස් බොලග්ඥා ලකුණු පූර්ව පසුගිය වසරේ
අංක 2 හාදිපති හිමි කරගත් නාලක පෙරේරා මාතාගේ කලමනාකාරීත්වය නියුත් කණ්ඩායම තරග කරන්නේ වයිඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ වෙන්නප්පොට නැකම් කියන කණ්ඩායම සමගින් ඒවර පාරායිල කරනවා පාද ස්ථානගත වෙනවා ටී එක අතරේ ලකුණු 4යි අද නායකයා උන්ගේ ප්‍රබල කඩකයන්ට උසස්සිම් ලබාදී ශයන පසුපසින් ලයිස්තුවේ පැමිණි දාබර කඩාරොනි හිතවතුනි එම ලකුණු 4 සමගින් දැන් ලකුණු 20 තොනයි නිශාන්ත වීරකෝන් නිත්‍ය නායකයා ලෙස කටයුතු කරන්නේ වයිනස් පලක්ජා කණ්ඩායමේ නැවත සූදානම් තමන්ගේ සීමාවෙ සිට පන්දුවක් යොමු කරන්නට සූදානම් දිලිෂාන් පාන්දියම කාඩ රයිට් ආම් ඕදික ඩක්කරින් දියගොස් නිශාන්ත විදිකොන් හමුවේ එවරාන් රයි පහරක් කෙලකන පාන්දුව මිඩිකට් කලාපෙදී තාක්ෂාන්ත මින් අතර ගන්නවා මේ ක්‍රිඩිකින් දෙදෙනා අති විශිෂ්ට ආකාරයෙන් පාන්දුව අතර ගන්න උත්සාහ දරුවත් අවසන් මොහොතේ විනිශ්චයකාරතුමන් තීරණය කළා ලකුණු 4ක් ලෙසට ලහිරු චන්දිමාල් ප්‍රබල උත්සාහයක නිරතුවේ කෙසේ වෙතත් අවසන් මොහොතේ සීමාවේ දැවටෙන පාන්දුව ලකුණු 4යි ලකුණු 4 සමගම දැන් ලකුණු පූර්ව හෙළ නැංගෙනවා ලකුණු තත්ත්වයේ ලකුණු 27යි පාකි මේ ක්‍රීඩා පිටේ ලකුණු 27ක් බොහෝ විට ජයග්‍රහණය කරන්නට හැකියාව තිබෙන ලකුණු පූර්වක් වන්ටත් තිබෙනවා උදෑසන පටන්ම ලකුණු 20 ලකුණු 34 ලකුණු ප්‍රමාණය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකියාවක් තිබුණු ලකුණු පූරක් බවට පත් වුණා. දැන් ආරම්භ වෙනවා මන්ද මද්‍රව්‍යයකට හැබැයි යුනොත් මේ මහනුවරත් තිබෙනවා පුනරුස්ථාපන කඳවුරක් දාබර කඩාලොලි හිතවතුනි මාස 3ක් 6ක් දහලා ඕව නැවත යථා තත්ත්වයට පත් කරන්නට පුළුවන් යම් මේකින් ක්‍රිකට් වලට හැබැයි වෙලා මානසික ප්‍රශ්නයක් ඇති වුණොත් යන්න තියෙන්නේ කොහෙද දන්නවද අනිද්දා තරංගාවලිය පැවැත්වෙන අන්න අංගොඩ පැත්තට මුල්ලේරියාව පැත්තට තමයි ගිහිල්ලා නවතින්නට වෙන්නේ නැවතුණා සුවපත් කරන්නට බැරිම කාරණයක් තමයි මේ දරුණු හැබැයි වීම ක්‍රිකට් ක්‍රීඩාව දාබර ක්‍රීඩාවලි හිතවතුනි වයිට් පන්දුවක් කටියට සටන් තබනවා අමීරි අත්දැකීම විවිධ අයගේ ලැබුණු උපදේශ අවවාද අනුශාසනා පිළිපැදීම මිනිසුන් ලෙස අප සතු වගකීම ඒ නිසා අලුත් වූ චේතනා මත තමයි 26 වසරට පය තබන්නේ දාබර ක්‍රීඩාවලි හිතවතුනි එක් ලකුණක් ලබාගෙන සිය ලකුණු ලබාගෙන ආරම්භ කරනවා පිළිතුරු සොයන යටවත්ත TCC කණ්ඩායම ලකුණු තත්ත්වයේ ලකුණු 1යි සූදානම් පාන්දියම කඩ මොහමඩ් අකීල් මොහමඩ් මදවීග පන්දියවන්න තේනුක හමුවේ එවර පුල් පහරක් කෙලකන උත්සාහ දැරුවේ තේනක මේ පන්දියවන්න පිළිබඳව හොඳ අධ්‍යයනකින් තොරව පහරක් කෙලකන උත්සාහ දැරුවේ මන්ද පන්දුව තරම පහතෙන් ගමන් කරන විට තරමක් ඉහළට එසවි පුල් පහරක් කෙලකන උත්සාහ දැරුවේ ප්‍රතිඵලය පිට පාරමින් කවුරා කියන ක්‍රඩික ඇදෙසට ගමන් කරන විට ලකුණක් ලබා ගන්නට හැකියාවක් නැහැ කාරණයක් එය විවේචනය කරනවා නොවේ කෙනෙකුට සුබ වෙනවට කැමති කියා ඉවර පාරක් කෙලකන උඩ පන්දුව සුරක්කිව රැක ගන්නවා සමගී ප්‍රථම විකටුව දැන් බිඳ වැටෙන ආකාරයක් දක්වලා ලැබෙනවා යටවත්ත TCC කණ්ඩායමේ තැවීගේ කඩකියා බවට පත් උනේ තේනුක කඩා පිටින් නිවත් වෙනවා එක් ලකුණක් තිබියදී සාර්ථක විකටුවක් තවා ගන්නට සමත්කම් දක්වා මේ ආරම්භක පන්දු යවන්නා ලෙස මොහමඩ් ඩකීල් සඳහවාගේ උන්ගේ සමාජිකයන් එකට එක්ව සිය කේකේ කපන දසුන් අපට දක්වලා වෙනවා එවර පාරෙල්ල කරනවා ටීම් මේඩාන් මෙඩිගාටියාලේ ලකුණු 6යි ලයිස්තුවේ අංක 3කට කා ශාලුක පැතුම් ඕනෑම මොහොතක පිටෝදින් ශබ්ද නටන්නට හැකියාව තිබෙන දකුණත් පිටිකරුවා දැන් ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව අකීල් ටෙරේවාන් රයි පහලා කියලා කියනවා කෙසේ වෙතත් ලොනෝනි පන්දු රකින්න ක්‍රීඩකයා සුරිකෝඩ පන්දු රැගත්තා එයානුව තාරක මදුසංගොඩ පන්දු රැග ගන්නා විට තවත් කඩුල්ලක් අහිමිනවා පන්දුවට පහර දෙන යටවත් DCC ක්‍රීඩකෙනි ලකුණු තත්ත්වයේ ලකුණු 7යි කඩුළු දෙකයි ප්‍රධාන ලකුණු පුරුව පාකිතවත් ලකුණු 21ක් අවශ්‍යයි මේ තරගයේ ජය ගන්න ලකුණු 28යි ජයග්‍රහී ඉලක්කය වකීම නව පන්දුවාරේ ක්‍රියාත්මක කරන්නේ හුදහා දාබර ක්‍රීඩාවලි හිතවතුනි වයිට් පන්දුවක්කට සටන් තබනවා ඒ වගේම ලහිරු චන්දිමාල්ට අභියෝග කරනවා හුදාගේ පන්දුවාරය තුල 6 පහරවල් දෙකක් එල්ල කරොත් රුපියල් 2000ක මුදලක් පිරිනමන වග සූදානම් හුදා ඒවර සාර්ථක පන්දුවක් තියුණු වේගකින් පන්දු යොමු කළේ මේ පන්දුවන අත අර්ධකවක් කරු පන්දු යොමු කරමින් පිටිකරුවන් ඉතාමත් හොඳින් ඇදබැද තබාගෙන පන්දු යවන්නට කදිම හැකියාවක් තිබෙන දකුණත් වේග පන්දු යවන්න හුදා යොමු කරන හුදා රයිට් අමෝදික ටාකරින් දියගොස්
ඒවර අලංකාරවන් රොයි පහරක් කෙලකනවට පන්දුවක් රැ ගන්නවා මොහමඩ් අකිල් අපහසුට පන්දුවක් විශාල දුරක් දිව යමින් සමබරතාවය නැති අවස්ථාව උඩ පන්දුව රැගත් ඉතාමත්ම කදිම උඩ පන්දුවක් පාකි මොහමඩ් අකිල් රැගත් උඩ පන්දුව පැහැදිලිවම ප්‍රශංසනීය උඩ පන්දුවක් උසහැයෙන දුරක් දිව ගොස් තමයි ඒ උඩ පන්දුව රැකගත්තේ තවත් විකට්ටුවක් දැන් බිඳ වැටෙනවා දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9 දී ඔවුන්ගේ තෙවන විකට්ටුව බිඳ වැටෙනවා තවීකයක් කඩකියා එවර සාතක පන්දුවක් යොමු කළේ පාදයේ දැවටෙන පන්දුව මිඩ් ඔෆ් කලාපයට ගමන් කරන ඉක්මන් ලකුණක් සඳහා පැතිමල් කරන තොරව වස්සරේ පළමු තරග මාලාව ඒට හේතුව තමයි කෙනෙක් ඔබට දැනුවත් කරන්න එවර පාරෙල්ල කනාසේ පහර පන්දුව ඇටි බැක්වර්ඩ් ස්කාලික් දෙසින් ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා ලකුණු 14යි ඒට හේතුව තමයි ශුරයන්ට ලක්ෂ 2ක් අනුශුරයන්ට 1 ලක්ෂ තුන්වන ස්ථානයටත් 50000ක් පිරිනමන තරග මාලාව කණ්ඩායම් 24ක් පමණයි බඳවා ගත්තේ ඒ වගේම සියලුම කණ්ඩායම් වලට අති සුපෝකබෝකී දිවාහාරය ලබා දීම උන්ගේ ආයතන පත්‍ර ගාස්තුව නැවත උන්ට බහර කරා මේ සියල්ල නිසා තමයි මේ සම්මානයේ පාත්‍ර විය යුතු තරග මාලාවක් මාතලේ ලංකන් ක්‍රිකට් තරග මාලාව තාබර ක්‍රාලෝලි හිතවතුනි දැන් නැවත සුදානම වර වේගය වැඩි උඩ පන්දුව කඩළු රකින්න වීර කෝන් අත ලකුණක් ලබා ගන්නට අවකාශයක් නෑ පන්දුවාර දෙකක් නිමයි ලකුණු 14යි තවත් හරියටම ලකුණු 14ක් අවශ්‍යයි පන්දු 4-5ක් තුල මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා වේගයෙන් පන්දු යොමුකට කදිම රුචිකත්වයක් තිබෙන වමාත් මදවේග පන්දු යවන්න සූදානම් පන්දු යොමු කරන්නට ආලංකාර පහරක් පන්දුව සීපකව සහ පොයින්ට් අතරින් ගමන් කර විට තමත් ඉක්මනින් ලකුණක් සඳහා පැතිමරු කර ගන්නවා ඒ අනුව දැන් ලකුණු පූර්ව වැඩි කර ගෙතිබෙන ලකුණු තත්ත්වය ලකුණු 15යි ප්‍රධාන ලකුණු පූර්ව තවත් ලකුණු 13ක් අවශ්‍යයි තරගයේ ජය ගන්න ලකුණු 27ක් ලබා ගත්තා පන්දුවට මුලින් පන්දුවට පහ දුන් විනස් බොලොඤ්ඤා අක්කඩකිනීට පිළිතුරු වශයෙන් කියලා අග්‍රගාමී දකුණු අපිතිකරුවා එවර ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් කෙල කරන පන්දුව ලෝනන් දෙසින් ගමන් කරන විට එක ලකුණයි දෙවන ලකුණු සඳහා පැතිමාරු කර ගන්නා විට දුවදී දැවියාමකට ලක්න යනුව තවත් කඩුල් ලක් අහිමිනවා මේ පන්දුවට පහර දෙන යටවත් ඩීසීසී ක්‍රඩකලි පන්දුව නේලෙන්නට තරම් උට වරම් ලැබුණා දහබර ක්‍රාලෝලේ තවතනේ වරයිතාමත් හොඳ පන්දුවක් යොමු කරනවා මන්ද ලකුණක් ලබා ගන්නට හේඩ කඩ නෑ මේ ලහාබාල පන්දු යවන්න කිසියම් වාසනාවක් තිබුණා මේ අට්ටු වයසින් ශ්‍රී ලංකා සහල්ලු පන්දු වංශ කතාවේ දීර්ඝ ගමනක පෙරනිමිති පාලක කරනවා දහබර ක්‍රාලෝලේ හිතවතුනේ දැන් නැවත සුදානම් ලහිරු චන්දේමාල් සුදානම් වන්නේ පන්දුව පිළිගන්නට එවර පාරක් එල්ල කරනවා චන්දේමාල්ගේ උඩ පන්දුව ලොං ඔෆ් සිට සුරක්කි වරක් ගන්නවා සමගී තවත් විකටුවක් බිඳ වැටෙනවා යටවත් ටීසිෂේ කඩකියන්ගේ තාබර ක්‍රාලෝනි හිතවතුනේ ලකුණු 16ක් එවකේ මේ තරග මාලාව කිසිදු අනුග්‍රහයක පවතිකේ නමක් නොකියු තරග මාලාව ඒ හේතුව මේ තනි පුද්ගලෙක් රජ කරන ලද තරග මාලාවක් තමයි ජනවාරි මාස දෙවන දහ මෙලෙස පැවැත්වෙමින් තිබෙන්නේ කරන නිරා මොබයිල් කල්මනාකාරතුමන් තරග මාලාවේ සත්කාරකත්වය දැන් තරග මාලාවේ තීරණය ලබාගත් අපගේ සහෘද හිතවතා මාතලේ ලංකස් කළමනාකාරීතුමන්ට සමරු තීරණයක් ලබා දෙන්න සූදානම් නිරා මොබයිල් අධිපතිතුමන් නිරංජන් මහතා සූදානම් මේ සමරු පළකය ලබා දෙන්නට ඔයිනස් පලක්ඥා නායකතුමන් මදක් සම්බන්ධ වන්න අප විස්තර විචාරය කරන අන්තයට